පුංචි පැලයක් මහ ගහක් වෙන්න නම් ඒ වටේ තියෙන වල් පැලයට ඉවත් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. සාර්ථකත්වය කියන්නේ අලුත් වැඩ කරන එක විතරක්ම නෙවෙයි. අපේ දියුණුව හිර කරගෙන ඉන්න දුප්පත් පුරුදු. ඒවා අඳුනාගෙන ඒවායින් නිදහස් වෙන එක සහ ඒවා ඉවත් කරන එක. අද මම කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අත්හරින්න ඕන පුරුදු 10ක් ගැන. අංක 1. වගකීමෙන් පලා යෑම. වැරදුනාම ආණ්ඩුවට හෝ අනුන්ට බනින එක නවත්තන්න. ඔයාගේ ජීවිතේ රියදුරු අසුන ඉන්නේ ඔයා. ඒ නිසා ඔයා කරන දේවල් වල ප්‍රතිඵල තමයි ඔයාට ලැබෙන්නේ. මුලින්ම මේක බාර ගන්න පුරුදු වෙන්න. අංක 2. පෙනුමට බොරුවට වියදම් කිරීම. ණය වෙලා අලුත් iPhone එහෙම නැත්නම් වාහන ගන්න යන්න එපා. සාර්ථක මිනිස්සු මුලින්ම කරන්නේ මුදල් ඉන්වෙස්ට් කරනවා. ඊට පස්සේ තමයි මේ ලාභයෙන් සැප විඳින්නේ. අංක 3. ඉගෙනීම නැවැත්වීම. මම ඔක්කොම දන්නවා කියන මොහොතේ ඔයාගේ දියුණුව නතර වෙනවා. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. ස්ටුඩන්ට් මයින්ඩ්සෙට් එකක් තියාගන්න. අංක 4. සුව පහසු කලාපයකට කොටු වීම. ලස්සන උනාට එතන කිසිම දෙයක් අලුතින් හැදෙන්නේ නැහැ. ඒ නිසා බය හිතෙන අභියෝග වලට බය නැතිව මුහුණ දෙන්න. අංක 5. කාලය විනාශ කිරීම. කාලය කියන්නේ නැවත ලැබෙන සම්පතක් නෙවෙයි. කිසිම තේරුමක් නැති වැඩවලට සහ සෝෂල් මීඩියා වල පැය ගණන් කාලේ නාස්ති කරන්න එපා. අදම දවස සැලසුම් කරන්න පටන් ගන්න. අංක 6. අසාර්ථක අය ඇසුරු කිරීම. ඔයා ඇසුරු කරන 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔයා. නිතරම මැසිවිලි නගන අයගෙන් ඈත් වෙන්න. උනන්දුවක් තියන අය විතරක් ඇසුරු කරන්න පටන් ගන්න. එතකොට පුළුවන් ඔයාටත් ගේමක් ගහන්න. අංක 7. ඉලක්කයක් නැති ජීවිතය. සුක්කානමක් නැති නැවක් වගේ වෙන්න එපා. අද දවසේ සහ අනාගතේ ඔයා ඉන්න ඕනේ තැනගෙන පැහැදිලි සැලසුමක් හදාගන්න. ඒ වෙනුවෙන් තමයි ඊට පස්සේ ඔයා වැඩ කරන්න පටන් ගන්න ඕන. අංක 8. එකම ආදායමක හිරවීම. එකම වැටුපකින් විතරක් ජීවත් වෙන්න එපා. අමතර ආදායම් මාර්ගයක් හෝ පැසිව් ඉන්කම් එකක් ගැන අදම හිතන්න. අංක 9. සෞඛ්‍ය අමතක කිරීම. ලෝකේ දිනන්නන ශක්තිමත් ශරීරයක් වань. අන්තිමට හම්බ කරන හැම සතයක්ම රෝහල් වලට දෙන්න ඉතිරි කරගන්න එපා. ඒ නිසා ගෙවෙන හැම තප්පරයකම ඔයාගේ ශරීරය ගැන, ඔයාගේ සෞඛ්‍යය ගැන නිතරම හිතන්න. ලස්සනට පිරිසිදු වෙන්න. අංක 10. ඉක්මනින් අත්හැරීම. බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ ජයග්‍රහණේ පෙනී තියෙද්දි වැඩේ අත්හරින ඉඳලා. වැටෙන හැම වාරයක්ම පාඩමක් කරගෙන නැගිටින්න. සාර්ථකත්වයේ තියෙන අන්න එතනයි. අද මේ වැරදි කීපයක් හදාගෙන බලන්න. ඔයාට ලොකු දියුණුවක් ඉතාම කෙටි කාලෙකින් ලබා ගන්න පුළුවන් ඒ වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. good luck. ජය වේවා.